ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන වන ෆිච් රේටින්, මූඩිස් සහ S&P වැනි රටේ ස්වීරී ශ්‍රේණිගත කිරීම පිළිවෙලින් CCC+, CAA1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳව විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරන කැඩපතක් වෙනවා. තවත් අපිට ණය පත්‍රගත කර ගැනීම තියෙනවා. ඩොලර් මිලියන 175ක ණයක් තියෙනවා යා ලංකා ආයතනයේ. ඒක දැන් 210ක් පමණ වෙලා තිබෙනවා. එන ඉතා ඉක්මනින් අපි මේ දෙසැම්බර් මාසයට පෙර පත්‍රගත කරගන්නවා. ඒතරම් මම හිතනවා අපි මේ අගේ තවත් ඉහළ අගයටපත් වේවි කියලා. අපගේ ජාතික අවශ්‍යතා මුදුන්පත් කිරීමේ අරමුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ සහ අනිකුත් ජාත්‍යන්තර සංවර්ධනකරුවන්ගේ සහභාගීත්වය ඇතිව අපට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටිනවා. එම වැඩසටහනේ ඉලක්ක හා ව්‍යුහාත්මක මිනුම්දඩු සපුරාලමින් අනුක්‍රමික සිදු කරන සමාලෝචන සම්පූර්ණ කිරීමට හා එහි ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අප සමත්ව සිටිනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දිගු කාලින ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය සහ විදේශීය ස්වාරක්ෂක නැවත ගොඩනැගීමේදී රජය හා ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගිතාව විසින් ඉහළ ප්‍රගතියක් අත්පත් කර දී තිබෙනවා. එමෙන්ම සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා අස්වැසුම් වැඩසටහන යාවත් කාලන කර පුළුල් කිරීම මගින් සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර ලබා දීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබා දීම සහතික කිරීම වෙනුවෙන් එම ප්‍රතිලාභීන් 2026 වසරේදී සමාලෝචන ලක් කරනවා. මොකද හැමදාම මේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල සිද්ධ වෙන්නේ මොකද්ද? ආණ්ඩුවක් වෙනව නම් මාරු කරනවා. ජනසවි වෙනවා, සමෘද්ධිය වෙනවා, අස්වැසුම් වෙන ඉතිහාසයමයි. අපිට නම් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ තිබුණේ. සැබවින්ම ආධාර ලැබී යුතු ප්‍රතිලාභයට ලැබී යුතු තිබෙනවා. නමුත් මෙයා මුළුමනින්ම දේශපාලනීකරණය වුණා. ඡන්ද රැස්වීමට ආවේ නැත්තම් සමෘද්ධිය කැපුවා. ඉතිහාසයක් තියෙනවා දන්නවා. කැන්වස් එකකින් ආවේ නැත්තම් සමෘද්ධියෙන් අයින් කරා. මේ මහජනයාගේ බදු මුදල් ඒ සමාජ කණ්ඩායමට ලබා දිය යුතුයි. හැබැයි සිද්ධ වුණේ මොකද්ද? මුළුමනින්ම මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තමන්ගේ දේශපාලන බලය හොබවා ගැනීම සඳහා වෙන මෙවලම් බවට පත් වුණා. අපි එහෙම කරලානේ. ඒ අනුව අපි 26 වසරේදී නැවත මේවා සමාලෝචන කරලා ලබා දිය යුතු ලබා දෙන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහා පොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනාද ඉහළ නන්නුන් ලැබුවා. අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවත් සහිත ජනතාවට ලබා දීම. ඒක අපි කරන්න ඕන. ආර්ථික අත්පත් කරගන්න ප්‍රතිලාභ පහළින ජනතාවට අපි ගලාගෙන යන්න සලස්වන්න ඕන. එතකොට තමයි ඔවුන්ගේ ආර්ථික ජීවිතයත්, ඔවුන්ගේ සමාජ ජීවිතයත් ඉහළ යන්නේ. ඒ අත්නහරින ප්‍රතිපත්තියක් අපේ. වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවා සැපයීම සඳහා රාජ්‍යංශය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීම අවශ්‍යයි. ඒ සඳහා අපගේ කැපවීම පළමුව අයවැයෙන්ම පෙන්눔 කළා. ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය සේවක වැටුප් අධීර 3කින් වැඩි කර තිබෙනවා. රාජ්‍යංශය අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරිවීමට පියවරගෙන තිබෙනවා. රාජ්‍යංශය ඩිජිටල් කරණයට සහ උපාය මාර්ග සකස් කරමින් තිබෙනවා. රාජ්‍යංශය ප්‍රතිසංවිධාන කටයුතු කරනවා. මෙහි අරමුණු ජනතාවට සැබවින්ම සේවය කළ හැකි කාර්යක්ෂම සහ ආකර්ශනීය රාජ්‍ය සේවයක් ගොඩනැගීමයි. අපි කවුරුත් අපේ රාජ්‍ය සේවය පිළිබඳව සතුටුදායක වන්නේ නැහැ. මේක අපි වෙනස් කළ යුතුයි. ගරු කතානායකතුමනි, පාලන ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධ ක්‍රියාකාරකම් වේගවත් කර විනිවිදභාවයේ වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව සිටිනවා. පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වයන් සහ රාජ්‍ය ව්‍යවසායන්, රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳව නව නීති සම්පාදනය කිරීම මගින් යල් පැන ගිය නීති රීති ක්‍රමවේද නව නීති පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විටත් අවසන් අධීරයේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු වලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශයේද මේ වනට බොහෝ ශේෂ්ත්‍රවල ක්‍රියාත්මක වීම පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මගින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයිතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා. අපි තා ඉක්මනින්ම e-procurement system එකකට හඳුන්වා දෙනවා. එතකොට
ඉල්ලුම්කරුවා සහ තීරණය ගන්නක් කොතනවත් මුණ ගැසෙන්නේ නැහැ. ඉල්ලුම්කරුවා සහ ලබා දෙන්න අතර ගනුදෙනුව සිද්ධ වන්නේ නැහැ. ඒ බිඳින්න ඕනේ දාමේ. ඒ නිසා මේ e-procurement system එක ඉතා ඉක්මනින්ම අපි ආරම්භ කරනවා. දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්. ඒ වගේම මේ අපගේ සංවර්ධන වෙලාගත් විලංගුවක්. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක් නොවේ. ඒවා සමාජ යුක්තිය ඉටු කිරීම සඳහාද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද විනිවිධ භාවය වැඩි දියුණු කර තිබෙනවා. තවද අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩලයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. මුළුමනින්ම පාර්ලිමේන්තුවට ඔග කියන පාර්ලිමේන්තු මුදල් වෙන් කරන තට අපි පත් කරලා තිබෙනවා. ඒ වගේම 2026 වසරේදී